ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයා දන්නවද? අපි අපේ ජීවිත නිකරණේ නාස්ති කරාට අපි හැමෝටම කියන්න ලස්සන කතාවක් තියෙනවා. අපි හැමෝගෙම කතා එකිනෙකට වෙනස්. අපි දන්නවා අපේ කතා ඇතුලේ අපි කවුද කියලා. ඒත් ඔයා දන්නවද? අපේ කතා ඇතුලේ අපි කවුරු වුණත් වැඩක් නැහැ. අපේ ජීවිතවල සමහර කතා තියෙනවා අහන්න කෙනෙක් නැති, කියන්න තැනක් නැති. ඒ වගේ කතා තියෙනව නේද? ඒ වගේ කතා අපි හිතාමතාම ලප්තනම ලොප් කරනවා. ඒවා නිකන් ක්‍රිකට් මැච් එකක නිපන්දුවක් වගේ. ඔහේ යන්න ඇරලා නිකන් බලාගෙන ඉන්නවා. කාගෙත් දැස් කෙලවර ශේෂ කඳුලක් තියෙනවා. බැරිම තැන්වල එහෙම ඒවා ගලාගෙන මෙන්න හැලෙනවා. හිමි නොවුවත් සමහරක් අහිමි වෙන තැන බැඳෙනවා. සදාකාලික ප්‍රේමයක් නම් කවදා හරි අත්හැරෙනවා. අපේ සමහර කතා තියෙනවා කොහෙන් පටන් අරගෙන කොහෙන් ඉවර කරන්නද කියලා හිතා ගන්නවත් බැරි. නිකන් අහසින් වැටිලා වගේ. මට කියන්න ඕනේ මගේ කතාව ඇතුලේ මම ලොකු මැච් එකක් ගහනවා. මැච් එකක් ගහනකොට කැච් එකක් දෙකක් මිස් වෙන්න පුළුවන්. ඒත් අපේ කතාවේ අපි ගහන හැම මැච් එකකම කැච් ඒ විදිහට මග අරින්න ගියොත් අපේ කතාවේ අපි ෆේල්. කවුරු කොහොම කිව්වත්, කවුරු කොහොම මොන පෙන්නගෙන හිටියත් කවුරුත් බලාගෙන ඉන්නේ අපේ කතා ඇතුලේ අපි ෆේල් වෙනකම්. ඒ නිසා සමහර කතා තියෙනවා, සමහර දේවල් තියෙනවා කවදා හරි දවසක අපිත් එක්කම මහ පොළොවට පස් වෙලා යන තරමටම හොඳයි කියලා හිතන. මගේ කතාව ඇතුලේ මම පිටතින් ෆේල් වෙන තරමටම මම ඇතුළතින් මාර ශක්තිමත් වෙනවා. අපේ කතා ඇතුලේ අපේ කඩාවැටීම් තමා දවසක කලින් හිතයටත් වඩා හොඳට කෙලින් හිටගන්න අපිව පුරුදු පුහුණු කරන්නේ. මම කොයිතරම් ෆේල් වුණත් අලුත් කතාවකට හොඳ ආරම්භයක් හැම වෙලාවෙම මං ගාව තියෙනවා. අලුත් කතාවකට හොඳ ආරම්භයක් ගන්න ශක්තිමත් වෙන්න ඕනේ. ඇඟපතින් විතරක් නෙමෙයි. ඔයාගේ හිතනුත් ඔයා ශක්තිමත් වෙන්න ඕනේ. ඔයාගේ හිත ඇතුලේ මේ වෙලාවේ නලියන දේවල් තමයි ඔයාගේ අලුත් කතාවේ මූලාරම්භය. ඔයා වැටෙන හැම වෙලාවෙම ඔයාගේ හිත හයිය කරගන්නවා නම් තමයි ඔයා ගාව කියන්න ලස්සන කතා ගොඩක් පෙළ ගැහෙන්නේ. සමහර මිනිස්සු එනවා අපේ කතා ලියන්න. එහෙම එන සමහර මිනිස්සු ඔළුව ඇතුලෙන් හිස් මිනිස්සු. ඔළුව ඇතුලෙන් හිස් මිනිස්සු ගාව අපිට කියන්න කතා නෑ. ඒ වගේම තමයි ඒ වගේ මිනිස්සු ගාව අපිට අහන්න කතාත් නෑ. ඒ වගේ මිනිස්සු ගොඩාක් දන්නේ අනුන්ගේ කතාවක කොහේ හරි ඉඳගෙන පැත්තකට වෙලා හරි කාඩ්බෝඩ් වීරයෙක් වෙන්න දඟලන්න. අනිත් එක තමයි ඒ හිස් මිනිස්සු ගාව ලියන්න වචන නෑ. කතා කියන්න දන්නෙත් නෑ. ගොඩාක් දෙනෙක් දන්නවා අනුන්ගේ කතා මැද්දට පැනලා ඒ කතාවල වැරදි අඩුපාඩු හොයන එක. වැරදි තියෙනවා නැත්තේ නෑ. අඩුපාඩුත් තියෙනවා. අඩුපාඩුත් නැත්තේ නෑ. ජීවිතය කියන්නේ ඒවා හදාගෙන ඉස්සරහට යන එකට. මගේ කතාව ඇතුලේ අඩුපාඩු ගොඩක් තියෙනවා මං ගාව. හැබැයි ඒ දේවල් මම්ම තමා හදාගෙන ඉස්සරහට යන්නේ. කවුරුවත් කියන දේවල් අඩුපාඩු විදියට මං ගණන් ගන්නේ නෑ. මම හොයලා බලලම තමයි මගේ අඩුපාඩු මං හදාගන්නේ. මොකද මගේ කතාව ඇතුලේ රෝල් මොඩල් එක වෙන කවුරුත් නෙමෙයි. මමම තමයි. මමයි මගේ කතාව ඇතුලේ
මේන් රෝල් මොඩල් එක.